හරි හරිම සරලයි මේ තියෙන්නේ. දැන් ඔයාලට පේනවා දැන් මෙන්න මේ මෙතන ඉඳන් මේ ප්‍රයිස් මෙන්න මෙතෙන් අප් වෙලා තියෙනවනේ. මේ ප්‍රයිස් මේ අප් වෙලා තියෙන මේ සිංගල් කැන්ඩල්ස් කීපින් මේ මෙන්න මේ කැන්ඩල් එක අප් කරලා තියෙනවා. මෙන්න මේ කැන්ඩල් එක අප් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතාමත් මෙන්න මෙතන දක්වා අප් වෙලා මේ කැන්ඩල්ස් දෙකකින් යා ඩවුන් වෙලා තියෙනවා. නමුත් ඒ ඩවුන් එක සාපේක්ෂව පොඩි. ආයෙත් හොඳට අප් වෙලා තියෙනවා. ඉතින් අපිට මෙන්න මේ මූවමන්ට් එකම මෙන්න මෙතන ඉඳන් මෙතෙන්න වෙච්ච සම්පූර්ණ මූවමන්ට් එකම අපිට ගන්න පුළුවන් ලාර්ජ් ඉම්පල්ස් එකක් විදිහට. මොකද්ද? මේ මූවමන්ට් එකම අපිට ගන්න පුළුවන් ඉම්පල්ස් එක. ඒකට හේතුව ඇයි? අර කිව්ව දෙවෙනි කාරණේ. සිංගල් කැන්ඩල් නෙමේ මොනවාද ලොකු ඩිස්ප්ලේස්මන්ට්ස් අර ටයිනි රිට්‍රේස්මන්ට් ඇතුළු. ටයිනි රිස්පෙන්ඩ්. අන්න ඒ වගේ කතාවක් තමයි. මෙන්න මේකත් අපිට ඉම්පල්ස් එකක් විතර ගන්න පුළුවන්. වලට පේනවා මේ ලාර්ජ් ඩිස්ප්ලේස්මන්ට් එකක් වෙලා තියෙනවා. බුලිෂ් කැන්ඩල් එකක්වත් හදන්නේ නැතුව. බුලිෂ් කැන්ඩල් එකක්වත් හදන්නේ නැතුව. එහෙනම් මට මේක ගන්න පුළුවන් ඉම්පල්ස් එකක් විදිහට. ඉතින් ඉම්පල්ස් වර්ග දෙකයි. අපි මේක අප් වෙන ඒවට කියනවා බුලිෂ් ඉම්පල්ස්. ඩවුන් වෙන ඒවට කියනවා අපි බෙයාරිෂ් ඉම්පල්ස්. හරිද? හරි සරලයි. එහෙනම් ඔන්න අපි දෙවෙනි ක්‍රමෙත් දැනගත්තා. පළවෙනි එක තමයි ලාර්ජ් කැන්ඩල්ස්, දෙවෙනි එක තමයි ලාර්ජ් ඩිස්ප්ලේස්මන්ට්ස් with tiny retracements. ඊටමත් කුඩා රිට්‍රේස්මන්ට්ස්. හරිද? එහෙනම් අපි යන් තුන්වෙනි එකට.